Welcome to my Cook with Tashi YouTube channel. අද මම ඔයාලට අරගෙන එන්නේ රසමලස චොක්ලට් කේක් රෙසිපි එක. ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට අමුත්තන්ට පිළිගන්න රසමලස චොක්ලට් කේක් එකක් හදාගන්න කොහොමද කියලා අපි බලමු. කේක් එක හදාගන්න අපිට අවශ්‍ය කරනවා බිත්තර 5, පිටි ග්‍රෑම් 250, කොකෝ පවුඩර්. මෙතෙන්දී කොකෝ පවුඩර් එකතු කරගන්නේදී අපි පිටි ග්‍රෑම් 250න් මේසැඳි 3ක් අයින් කරගෙන ඒ ප්‍රමාණයටම හරියන කොකෝ පවුඩර් වලින් මේසැඳි 3ක් ඇඩ් කරගන්න ඕන. ඊට අමතරව බටර් ග්‍රෑම් 250, සීනි ග්‍රෑම් 250, බේකින් පවුඩර් තේ හැඳි 2මාරක්, වැල්ල තේ හැඳි 2ක් සහ කිරි මේසැඳි 2ක් අපිට අවශ්‍ය කරනවා. අපි එහෙනම් බලමු අපේ රසමලස චොක්ලට් කේක් එක කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි එක්ස්ට්‍රා 250 භාජනයකට දාලා හොඳින් බීට් කරගන්න ඕන. මේ විදිහට සුදු පාට වෙනකම් විනාඩි 2ක් විතර හොඳින් බීට් කරගන්න. මේ විදිහට හොඳට බීට් කරගත්තට පස්සේ තමයි අපි සීනි ටික එකතු කරගන්නේ. අපි සීනි ග්‍රෑම් 250 දාලා බීට් කරගමු. සීනි දැම්මට පස්සේ අපි විනාඩි 2ක් 3ක් විතර බටර් එකත් එක්ක සීනි හොඳට බීට් කරගන්න ඕන. සීනි දාලා බීට් කරද්දී හැන්දකින් මේ විදිහට වටේ තියෙන ටික එකතු කරගෙන බීට් කරගන්න ඕන. එතකොට සීනි ටික හොඳට බැටර් එකත් එක්ක මික්ස් වෙනවා. ඔයාලා සීනි එකතු කරගත්තේ සීනි හොඳට කුඩු කරලා අරගන්නවා නම් හොඳයි. එතකොට ඉක්මන සීනි එක අපේ බැටර් එකත් එක්ක එකතු වෙනවා. නැත්තම් සීනි කැට හිටලා කේක් එක හරියට හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ විදිහට බටරුයි සීනි බීට් කරගත්තට පස්සේ බෝල් එක වටේ තියෙන බැටර් එක හැන්දකින් එකතු කරගන්න. මේ විදිහට විනාඩි 2ක් බීට් වුණාට පස්සේ බිත්තර එකින් එක එකතු කරගෙන බීට් කරගමු. මේ වගේ බිත්තර 5ම එකින් එක එකතු කරගෙන බීට් කරගන්න ඕන. එක බිත්තරයක් දාලා විනාඩි 2ක් වගේ බීට් කරාට පස්සේ අපි අනිත් බිත්තරේ දාන්න ඕනේ. මේ විදියට බිත්තර 5ම විනාඩි 2 ගාන එකින් එක දාලා අපි විනාඩි 10ක් බීට් කරගන්න ඕනේ. මම මේ වෙලාවේදී වැල්ල තේ හැඳි 2ත් එකතු කරගන්නවා. බිත්තර ටික බීට් කරද්දී බීට් එක ටික වෙලාවකට නවත්තලා බැටර් එක හැන්දකින් කලවම් කරගන්න. මේ විදිහට සැරෙන් සැරේ බීට් එක නවත්තලා හැන්දකින් බෝල් එකේ වටේ තියෙන බැටර් එක කලවම් කරමින් බිත්තර ටික බීට් කරගන්න. බිත්තර 5ම බීට් කරගත්තට පස්සේ අපි මේ විදිහට බෝල් එක වටේ තියෙන බැටර් එක හොඳින් හැන්දෙන් කලවම් කරගන්න ඕන. දැන් අපි පිටි ටික එකතු කරගමු. මම මෙතන පිටි, කොකෝ පවුඩර් සහ බේකින් පවුඩර් 3 පාරක් විතර හරාගෙන අරගෙන තියෙනවා. පිටි ටික 3 පාරක් විතර හලා ගත්තාම අපිට පිටි එකේ කැට නැතුව හොඳ සොෆ්ට් එකට කේක් එක හදාගන්න පුළුවන්. ඔයාලත් පිටි ටික එකතු කරගන්න කලින් 3 පාරක් විතර හලලා අරගන්න. මේ විදිහට පිටි එකෙන් ටිකෙන් ටික එකතු කරගෙන කලවම් කරගන්න. පිටි දාලා කලවම් කරගත්තී එකම පැත්තකට කලවම් කරගන්න ඕනේ. පිටි ටිකෙන් ටික එකතු කරගෙන අතින් හොඳට කලවම් කරගත්තට පස්සේ අපි බීට් එකෙන් විනාඩියක් වගේ පොඩි වෙලාවක් බීට් කරගමු. දැන් අපි කිරිමීසන් 2ත් එකතු කරගෙන හොඳින් කලවම් කරගමු. දැන් මම බෝල් එක වටේ තියෙන බැටර් එක හැන්දකින් එකතු කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේන අපේ බැටර් එක හොඳ ගානට බීට් වෙලා තියෙනවා. මේ වෙලාවේදී මම ට්‍රේ එක ලෑස්ති කරගෙන අරගෙන තියෙනවා. දැන් අපි අපේ චොක්ලට් කේක් බැටර් එක ට්‍රේ එකට දාගන්න ඕන. අපි මේ චොක්ලට් කේක් එක විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 180 විනාඩි 45ක් 50ක් වගේ බේක් කරගන්න ඕනේ. ඊට පස්සේ ට්‍රේ එක මේ විදිහට මේස් උඩ ටැප් කරගන්න. එතකොට අපේ කේක් එකේ තියෙන එයා බබල්ස් ටික නැති වෙනවා. ඔන්න ඉතින් අපේ චොක්ලට් කේක් එක හරි හොඳට බේක් වෙලා තියෙනවා. මේ වෙලාවේ හොඳ සුවඳකුත් එනවා. හොඳ සොෆ්ට් එකට අපේ කේක් එක හැදිලා තියෙනවා. එහෙනම් ඉතින් ඔයාලත් මම මේ කියලා දුන්නු රෙසිපි එකටම මේ විදිහට රසමලස චොක්ලට් කේක් එකක් හදලා රස බලන්න.